අයිබෝවන් මේක මගේ මැයි මාසේ වීඩියෝ එක මම අදහස් කෙරුවා මාතෘකාව පොඩ්ඩක් පුංචි කරලා කතා කරන්න අද වැඩි දේවල් කතා කරන්නේ නැතුව මගේ මාතෘකාව වෙන්නේ අද මගේ මීට ඉස්සෙල්ලා අප්‍රේල් මාසේ වීඩියෝ එකේ කරපු තවත් දිගුවක් කියලා කියන්න පුළුවන් විපරිණාම දුක. මොකද මේක තමයි අපිට හැම වෙලේම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දුක් වර්ග තුනක් විස්තර කරලා තියෙනවා. දුක්ඛ සංඛාර දුක්ඛ සහ විපරිණාම දුක්ඛ. දැන් දුක්ඛ අපිට නිතරම හම්බ වෙනවා කායික අපහසුතාවයක් හැදුනොත්. ඇවිදන් යනකොට ගලක කකුල හැප්පුණොත්, ගලක හැප්පිලා නියපොත්තක් කඩලා ගියොත් අපිට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේ වේදනාවට තමයි කියන්නේ දුක්ඛ කියලා. අපිට ඒකට කරන්න දෙයක් මොකක්වත් නැහැ. ඒක ඉතින් කයක් ලැබීමේ තියෙන ආනිසංශ තමයි අපිට ඒක වින්දරා ගන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් ඔය තුලත් යම් ප්‍රමාණයකට සංඛාර විපරිණාම දුක ක්‍රියාත්මක වෙනවා. අපි ඒක පස්සට තියමු. නමුත් මූලික වශයෙන් මෙතන වෙන්නේ කයේ වේදනාවක් නිසා දුකක් ඇතිවීම. ඒතර දෙවෙනි දුක තමයි මේ සංඛාර දුක් කියලා කියන්නේ. සංඛාර දුක් කියලා කියන්නේ ඒකත් අපි විසින් සංස්කරණය කරන ලද්දයක්. අපි විසින් සංස්කරණය කරන ලද්ද සිතකින් අපිට දුක් ඇති වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් අපි කැමති විදිහට පවතී කියලා. අපි හරි කියලා අපි හිතන විදිහට ඒක වෙයි කියලා. නමුත් වැඩි වෙලා යන්න හම්බෙන්නේ නැහැ. තප්පර ගාණක් තුල හෝ දවස් ගාණකින් අපිට පැහැදිලි වෙනවා අපි වැරදි කියලා. ඉතින් මේක දිගටම වෙනවා. දවස පුරාම වෙනවා. අපිට සිහිය පවත්වා ගන්න බෑ මේක හොයාගන්න. මේක හැම දෙයකම වෙනවා. ඔබට 100ක් විශ්වාස කළා මොකද්ද කියන්න පුළුවන් වාක්‍යය? එක වාක්‍යයක් කියන්න බලන්න. මට මේක 100ක් විශ්වාසයි කියලා. ඒකත් කියා ගන්න අමාරුයි. කෙනෙක් කියනවා මරණය ගැන. ඒකත් කියන්න බෑනේ. කොයි වෙලාවෙද කියලා අපි ඒකත් දන්නේ නැහැ. දැන් මේ දැන් හිතන් ඉන්නවා මැරෙයි කියලා ඒකත් අවුරුදු 4-5කින් පරක්කු වෙන්න පුළුවන්. ඉතින් අපිට කිසිම දෙයක් අපේ කැමැත්තට මරණයවත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ දුක, ඒ දෙවෙනි එක. අපි එතෙන්ට මුදන් ඒකත් අපිට යම්කිසි ආකාරයකින් වළක්වා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක මේ වඩාත්ම කරදරකාරී එක තමයි විපරිණාම දුක. දැන් මේ විපරිණාම දුක මොකක්ද කියලා කියන්නේ ඉස්සර වෙලා අපි විපරිණාම දුක කියන අර්ථකථනයක් හොයාගන්න බලමු. දැන් වචනය තුලම තියෙනවා අර්ථය. විපරිණාම. නාමය වෙනස් වීම. අපි විශ්වාස කරන රූපය හැමෝම තියෙනවා කියලා යම් ප්‍රමාණයකට ඒ තියෙන රූපයක් තුල නාමයක් වෙනස් වෙනවා කියලා. දැන් නාමයේ විපරීත ස්වභාවයකට පත් වෙනවා. විපරි වෙනවා. අනිත් පැත්ත හැරෙනවා. ඉස්සරලා තිබුණ දුක් වේදනාවක් නම් දැන් සැප වේදනාවක් වෙනවා. ඉස්සරලා තිබුණ සැප වේදනාවක් නම් ඒක දැන් දුක් වේදනාවක් වෙනවා. සංඥා වෙනස් වෙනවා. සංකාර කිරීම වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. ඒතර මේ නාම ධර්මතාවයන් හතර වෙනස් වීම තමයි විපරිණාමය කියලා කියන්නේ. මේක අපිට විශේෂයෙන් බලපවත්වන්නේ වේදනාව. ඉතින් අපිට බලපවත්වන්නේ ඒක. අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමු. දැන් මේ දුකට හේතු වන්නේ මූලික හේතු වන්නේ මොලේ අපි විසින් පවත්වා ගන්නා දත්තයි. මොලේ විසින් මොලේ තුල අපි ආහාර වශයෙන් දත්ත රඳවා ගන්නවා. උපන් දාසට මේ වෙන තුරාම සංකල්ප, ආකල්ප, උපකල්ප සහ විකල්ප වශයෙන් අපි කල්ප හතරක සිතුවිලි අපේ මොලේ තැන්පත් කරගන්නවා අපි උපන් දාසට. උපන් දාසට මේ වෙන තුරාම කල්ප හතරක සංකල්ප, ආකල්ප, උපකල්ප සහ විකල්ප යන මේ සතර කල්ප අපේ මොලේ අපි තැන්පත් කරගන්නවා උපන් දාසට. මේ කල්ප හතර ඔබට පොඩ්ඩක් විමසන්න අවස්ථාවක් වෙයි මේ වචන හතර කොහෙන්ද ආවේ කියලා. අපි ඒක පස්සේ වෙලාවට කතා කරමු. එතකොට දැන් මේ තරම් දත්ත ප්‍රමාණයක් මොලේ තැන්පත් වෙනවා. මේ පීටබයිට් 2.5ක ධාරිතාවක් ලැප්ටොප් 15000ක දත්ත උපන්දා ඉඳලා මේ වෙනකල් අපි විසින් දුන්න අගයන් අපේ මොලේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේක තැන්පත් වෙන්නේ මොලේ
කොටස් 3ක හිපොකැම්පස්, නියෝකෝටික්ස්, ඇමිග්ලිඩා කියන මේ තුන් පොලේ තමයි මේ රූප දත්තයන් තැන්පත් වෙන්නේ. රූප දත්තයන් කියලා කිව්වට මේ රූප දත්තයන් හා සම්බන්ධ නාම දත්තයනුත් ඔය ආශ්‍රයෙන්ම තමයි තැන්පත් වෙන්නේ. විශේෂයෙන් මේ ඇමිග්ලිඩා කියන එක ග්‍රීක වචනයක්. ආමන්ඩ් කියන ඇටයට ග්‍රීක වචනයක් තමයි ඇමිග්ලිඩා කියන්නේ. ඒ කියන්නේ ආමන්ඩ් ගෙඩියක ෂේප් එකට, ආමන්ඩ් ඇටයක ෂේප් එකටයි මේ ඇමිග්ලිඩා කියන කොටස හිපොකැම්පස් එක ආශ්‍රයෙන් පිහිටලා තියෙන්නේ. ඒ ඇමිග්ලිඩා එකේ තමයි මේ වේදනාවල් වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙන්නේ. එතකොට වේදනාව තැන්පත් වෙන හැටි තමයි ඇමිග්ලිඩා එක. එතකොට වේදනාව කියන එක පොදු නාමයක්. ගුටි කෑවත්, තුවාලයක් හැදුනත්, කෙනෙක් මැරුණත්, සලිනතුනත් මේ වේදනාව කියන ක්වොලිටි එක ඔය කවුරුත් බෙදා ගන්නවා. සැප වේදනාව සහ දුක් වේදනාව. අපි දැන් මේ වෙනතුරු අපේ මේ විශ්වය පිළිබඳව දැන් අපේ වයස අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් වෙලයි තියෙන්නේ. දැන් එතකොට මේ වෙනකොට අපේ මොලේ සම්පූර්ණයෙන්ම මේ විශ්වය පිළිබඳ අපිට අයිති විශ්වය පිළිබඳව අපි දත්ත සම්පූර්ණ කරගෙනයි දැන් ඉන්නේ. පොඩි පොඩි එකතු වෙන මේ අතරතුරත් වෙනවා. පොඩි අප්ඩේට්ස් වෙනවා. ඒවා වෙනවා. නමුත් මෙතෙන් පස්සේ මෙතෙන් සිට ඉදිරියට අපිට දැකන සෑම රූපයකටම ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ අර්ථකථනයක් දැන් අපේ මොලේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් අපිට රූපය දකිනකොටම වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්න අවශ්‍ය කරන දත්ත ඔක්කොම දැන් තියෙනවා. එතකොට අපිට පේන්නේ එළියේ තියෙන රූපයක් නෙමෙයි. ඇසෙන් ආරම්මණයක් ළඟ අරන් එනවා මොලේට. ඒ ආරම්මණය කියලා කියන්නේ රූපයක් හැම නෙමෙයි අරමුණක්. ඇසට රූප පේන්නේ නැහැ. ඇසට මොකක්වත් පේන්නේ නැහැ. මම මුලින් කිව්වා වගේ ඇස කියලා කියන්නේ වීදුරු කාචයක්, ස්ක්‍රීන් එකක්, එහෙම නැත්නම් තිරයක්. ඒ තිරේ හැකියාව තමයි ආලෝකය විද්‍යුත් කරන්ට් එකට මාරු කරන එක. පරිවර්තනය කරන එක. ඒතකොට වයර් දෙකක් තියෙනවා ඊට පිටිපස්ස පැත්තෙන්. ඒ වයර් දෙක මම අර කිව්ව මොලේ අර දත තියෙන හරියට ගමන් කරලා ඒ හරිය ස්පර්ශ කරනවා එළියගෙන රූප ආරම්මණය නිසා. ඒ ස්පර්ශය වෙච්ච ගමන්ම සිතක් පහළ වෙනවා මොලේ තුල. මම අර කිව්ව ස්ථානේ එතනින් තමයි පටිච්චසමුපාදය පටන් ගන්න. දැන් මොලේ දත්ත ක්‍රියා කරන්නේ පටිච්චසම්පන්නව. මොලේ විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ පටිච්චසමුපාදයට අවනතව. ඒවා මගේ කියලා ගන්න බෑ කිසි දෙයක්. ඒ දේවල් වලට කැමති විදිහට හැසිරෙනවා. මොලයත් එහෙමයි. සිතත් එහෙමයි. ඒක මම කැමති විදිහට මොලේ හැසිරෙන්න ඕනේ. මම කැමති සිතුවිලි මට එන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. මෙතන මෙන්න මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ. මෙතන ඔටෝනොමස් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක අපේ පරිපාලනයෙන් තොරව. අපිට සිතුවිලි එන්නේ අපි හිතන් ඉන්නවා මම හිතලයි කියලා. නෑ ඔබට හිතන්න බෑ. හිතන්න පුද්ගලයෙක් ඉන්නවා හිතනවනම්. හිතනවනම් උතන පුද්ගලයෙක් ඉන්නවනේ. හිතන්න බෑ. ඒ හිතීම සිද්ධ වෙන්නේ බාහිර ආරම්මණයක් ක්‍රියාත්මක වීමෙන්, බාහිර ආරම්මණයක් මොලේ ස්පර්ශ කිරීමෙන්. දැන් ඒ ක්‍රියාත්මක වෙන දේ බුදුහාමුදුරුවෝ අපිට හිතන්න කියලා කිව්වොත් අන්න ආරම්මණය. ඒ ආරම්මණය තමයි ඇවිල්ලා මොලේ වදින්නේ. එතකොට ක්‍රියාත්මක වෙනවා. අපිට යම් කෙනෙක් කිව්වොත් එහෙනම් පාර පනින්න එපා කියලා අන්න ආරම්මණය. ඒ ආරම්මණය මොලේ ඇවිල්ලා වදින්නේ. නැතු ඔබ හිතලා කරන දෙයක් හැම නෙමෙයි. ඔබට හිතන්න දෙයක් නෑ මෙතන. හිතනවා නම් පුද්ගලයෙක් ඉන්නවා. පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා. එන ආරම්මණයත් මොලෙකින් දත්තක්ක සම්බන්ධ. දැන් මේක නොදන්නකම මේ පටිච්චසමුප්පාද නොදන්නකම නිසා තමයි ඔබට දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාසයන් වලට යටත් වෙන්න සිද්ධ වෙන්නේ. මොකද මේන දත්ත මේ තියෙන දත්ත වලට ආරම්මණයක් ස්පර්ශ කරාම හැදෙන සිත ඔබ මගේ කියලා අල්ලාගෙන නිසා ඒ සිත මරණයට පත්වන අවස්ථාවේදී ඔබ දුක්ඛ දෝමනසයන්ට පත් වෙනවා. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ගමු තරුණියක් රත්තරන් මාලයක් ගන්න කඩේකට යන අවස්ථාවක්. රත්තරන් බඩු කඩේකට. දැන් තරුණියකට යන්න තියෙනවා මගුල් ගෙදරක. ඒ නිසා ඇය යනවා රත්තරන් බඩු කඩේකට. ගිහිලා රත්තරන් බඩු කඩෙන් මාලයක් ඉල්ල ගන්නවා මුදලාලිගෙන්. ලක්ෂ 5-10ක් අරන් යනවා.
මුදලාලි මට හොඳ රත්තරන් මාලයක් දෙන්න. මේ ලක්ෂ 10ක් වටින එකක්. ඉතින් මුදලාලි ලක්ෂ 10ක් වටිනකම් මාලයක් මෙයාට දෙනවා. මෙයාට දාලා බලනවා හරි ලස්සනයි සන්තෝෂයි. ඒ වහා යනවා. ඔන්න පළවෙනි දත්තේ. දැන් මේ දත්තේ ගිහිල්ලා මොලේ තැන්පත් වෙනවා. ඊට පස්සේ දැන් මෙයා මේ මාලේ දාලා මුදලාලිෙන් අහනවා මුදලාලි මේක මේ තරම් වටිනවද ලක්ෂ 10ක්? ඔන්න පළවෙනි දුක් වේදනා වෙන සංස්කාරය දැන් හදා ගන්නවා. මුදලාලි මේක මේ තරම් වටින්නේ නැහැ නේද? එතකොට මේක දුක. එතකොට දැන් ඔය දත්තයත් ගිහිල්ලා අර පළවෙනියෙන්ම ප්‍රීතිසහගත සුඛසහගත දත්තෙ ඉදිපිච්ච තැනම ඒ ආශ්‍රයෙන් තැන්පත් වෙනවා. දැන් මොලේ දක්ෂතාවයක් තියෙනවා මේ එකට මොලේ දක්ෂතාවයක් තියෙනවා මේක જાතිය දත්ත එක ලාච්චුවකට දාගන්න. එක කබඩ් එකකට දාගන්න. හරියට කම්පියුටර් එක ෆයිල් එකකට ඩේටා යනවා වගේ මේක ඔටෝනොමස්. අපේ කිසිම සහභාගීත්වයක් නැතුව දැන් මාලය කියන ෆයිල් එකේ දැන් ඔන්න පළවෙනි දත්තේ ගියා. මේ මාලය සැප මාලයක් කියලා, සුඛ මාලයක් කියලා. දෙවෙනි දත්තේ එනවා මේක මුදලාලි හොර කරලත් දන්නේ නැහැ. මේ ගාන වැඩියෙන් මගෙන් සල්ලි ගත්තත් දන්නේ නැහැ කියලා. දැන් මුදලාලිෙන් අහන තව ප්‍රශ්නයක් අහනවා මෙයා මුදලාලි දැන් මේ මාලය කැරට් 22මද 18 නෙමෙයිද? ඔන්න තවත් දුක එන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකෙනුත් දුකක් ඇති වෙනවා. මේ මුදලාලි දැන් රැවට්ටුවද කියලා. දැන් මේ දත්තයත් ගිහිල්ලා අර පළවෙනි දත්තේ ආශ්‍රයෙන් ඒලාච්චියම තැන්පත් වෙනවා. දැන් ඊළඟට ප්‍රශ්නයක් අහනවා මුදලාලි මේක රෝල් ගෝල් හැම නෙමෙයි නේද කියලා. ඒකත් දුක පිළිබඳ ප්‍රශ්නයක්. ඒකනොත් මෙයාගේ හිත තැලෙනවා. දැන් ඒකත් ඒ දත්තයත් ගිහිල්ලා මේ ආශ්‍රයෙන්ම තැන්පත් වෙනවා. දැන් ඊළඟට පාරක් හිතනවා මේ මුදලාලි කාගෙන්වත් හොරගම් කරගෙන ආපු රත්තරන් බඩුවක් දන්නේ මට විකුණන්නේ මටත් පොලිසියෙන් ළඟින් නෙවෙයි දන්නේ. දැන් ඒ දත්තයත් ගිහලා තැන්පත් වෙනවා. මේ විදිහට මැනලා මානෙන් යුතුව දස සංයෝජනාවල දස සංයෝජනාවේ මානය කියන එක සංයෝජනාව. එතකොට මේ සංයෝජනාවට අපි අහු වෙනවා. අහු වෙලා අපි මැනලා තමයි මේවා දාගන්නේ අපේ මොලේ දත්ත ගබඩාවට ආහාර වශයෙන්. මගේ සම්බන්ධයක් නෑ ඒකට. දැන් ඉතින් ඔය සල්ලි දීලා මේ මාළෙත් තරම් පොඩි දුකකුත් තියෙන සල්ලි ටිකක් වේදන් වුණා කියලා ඒකත් තන්පත් වෙනවා මොලේ පොඩ්ඩක් අයිනකින්. අර තැනම දැන් ඒව මාළෙත් තරම් යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා වාඩිලා ආයෙ පාරක් පෙට්ටිය අරලා බලනවා. දැන් ඉතින් පොඩි සන්තෝෂයක් එනවා ඒකත් තන්පත් වෙනවා. දැන් කල්පනා කරනවා රැට මේක තියලා බුදිය ගත්තොත් බෙල්ල කපලා මාළි උස්සන් ඇයිද කවුරුවත් ඇවිල්ලා. ඔන්න දුක ලොකු දුකක් ආවා. දැන් ඒකත් තන්පත් වෙනවා ඔතනම. දැන් ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයිද මෙතරම් සල්ලි වේදන් කරගලා. එහෙම එකක් තියෙනවා නම් ඒකත් ඔතනම තන්පත් වෙනවා. ඊට පස්සේ දැන් ආයෙත් කල්පනා කරනවා දැන් මගුල් ගෙදර ගියොත් එහෙම මේ මාළේට වඩා තව ලක්ෂණ මාළ තිබුණොත් එහෙම මගේ මාළේට තැනක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඒකත් දුක් වේදනාවක් ඒකත් එනවා. ඒතර දැන් මේ මනින දේවල් මේ මනින සෑම සංස්කාරයක්ම මොලේ දත්ත වශයෙන් තැන්පත් වෙනවා. එතකොට අපේ මැනීම වැඩි වෙන්න මේ දත්තයන් ටික ගොඩ ගැහෙන්න පටන් ගන්නවා ඇතුළේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මැනීම කරන්න එපායි කියලා. බුදුහාමුදුරුවෝට වචනයක් පාවිච්චි කරනවා අභිනන්දති අභිවදති. අභිනන්දනය කරනවා මේක. අභිනන්දනය කරනවා කියලා කියන්නේ මේක නරක වෙන්නේ නැහැ. මේක කුණු වෙන්නේ නැහැ. මේක හොර බඩුවක් නෙමෙයි. මේ දත්ත නැවත අර මාළේ කියන දත්තේ වටේ තැන්පත් වෙනවා. දැන් ඔහොම කරලා යනවා මගුල් ගෙදරට. ගිහිල්ලා මගුල් ගෙදර ඉඳගත්ත ගමන් මාළි දිහා බලනවා සැප වේදනාවක් එනවා. ඒ සිතුවිල්ල පවතින්නේ ඒ රූපය පවතින්නේ චිත්තක්ෂණ 17ක් පමණයි. එහෙම නැත්නම් අපි විද්‍යාවෙන් කිව්වොත් එහෙම මිලිසෙකන්ඩ්ස් 250ක් පමණයි. එහෙම නැත්නම් බාහ්‍ය සූත්‍රයෙන් කිව්වොත් එහෙම සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒ කාලය තුලදී මේ සැපසිතවිල්ල නිරෝධයටපත් වෙනවා මරණයටපත් වෙනවා. දැන් තමයි පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර සිතවිලි වල එහා සහසම්බන්ධ සිතවිලි බලන් ඉන්නම අවස්ථාවක් එනකල් දැන් ඒ සිතවිලි ගලා එන්න පටන් ගන්නවා මගෙන් කිසිම ආරාධනාවක් නැතුව. ඊළඟ සිතවිලි තමයි දැන් මේ මගුල් ගෙදර ඉන්නවාද මිරට හොඳ මාළ දාගත්තා. ඒකත් එනවා ඊළඟට. ඊට පස්සේ මුදලාලි හොරකම් කෙරුවාද ඒවත් එනවා. දැන් මේවා ඉබේ ගලාගෙන එනවා මගෙන් කිසිම ආරාධනාවක් නැතුව දිගට හරහට. එතකොට මේ පළවෙනි සැප තිබිච්ච සිතුවිල්ල මැරුණා. ඊට පස්සේ අර දුක් සිතුවිලි ගලාගෙන එනවා. එතකොට ඔබ අඩංගු වෙනවා දුක්ඛ දෝමනස ශෝක පරිදේ උපායාස වලට ඔබව අහු වෙනවා දිගටම.
ඒ අහුවෙන්නේ මොකද? හේතුව තමයි ඔබ අර මුලින් දත්තය දාගත්ත වෙලාවේදී නිච්චයි සුඛයි අත්තයි කියලා මේවා අභිනන්දනය කරලා අභිවදති කරලා මේවා දාගන්නකොට ඒවා තවත් එකක් මැනලයි දාන්න වෙන්නේ. දානකොට ඔය ಜಾති දෙකේම දත්ත ගිහිල්ලා මොලේ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා ඔබට අනාගතයේදී විපරිණාම දුක ඇති වෙන්න අවස්ථාවක් ලෑස්ති කරලා දෙනවා. මේක තමයි විපරිණාම දුක් කියලා කියන්නේ. ඔබ මනින්න ඒ මනින සෑම දෙයක්ම දුක් පැත්තෙන් සහ සැප පැත්තෙන් මොලේ තැන්පත් වෙනවා. ඉතින් වැඩිපුරම ඔබට එකතු වෙන්නේ මේකට මේක කුණු වෙන්නේ නැහැ. මේක මැරෙන්නේ නැහැ. මේක දිය වෙන්නේ නැහැ. මේක හොරු ගන්න කියන එක සම්බන්ධව ඔබේ තියෙන දුක් සිතිවිලි තමයි මේ දත්තය වටාම දැන් එකතු වෙලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේකට යෝජනා කරනවා පළවෙනි දේ තමයි ඔය වැඩේ කරන්න එපා කියලා. අභිනන්දති අභිවත්ති කරන්න එපායි කියලා. නමුත් ඉතින් අපිට බුදුහාමුදුරුවෝගේ වචනේ ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙනකොට අපේ කෙස් ඉදලා ඉවරයි දැන්. දැන් මේ බුදු වචනේ ඇහෙනකොට අපේ කෙස් ඉදලා ඉවරයි. බුදුහාමුදුරුවෝ නම් මේක කරන්න කළු කෙස් තියෙන කාලේ කියලා. ඔව් දැන් ඉතින් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? දැන් අපිට රූපයක් දකිනකොට ඒකට අවශ්‍ය වේදනා සංඥා සංකාර අපිට ඔටෝමැටිකලි එළියට ගලාගෙන එනවා. ඒක අපිට ඕන විදිහට එන්නේ නැහැ. ඒවා දැන් මොලේ ආහාර වශයෙන් තැන්පත් වෙලා හමාරයි. දැන් මේ අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඔබ පටිච්චසමුපාදය පස්සති දැනගෙන ඉන්න කෙනෙක්. ඔබට පටිච්චසමුපාදය ගැන දැනීමක් තියෙනවා නම් පස්සති සික්කති විහෙරති. ඔබ පටිච්චසමුපාදය දන්නවනම් පස්සති ඔබ එහි ශික්ෂණය වෙනවා නම් සික්කති ඔබ එහි වාසය කරනවා නම් ඔබට අලුත් මාර්ගයක් තියෙනවා නැවත දත්තයන් සඳහා පාරක් කපා ගන්න. එතකොට ඔබ අර මුලින් කිව්ව දත්තයන්ට විරුද්ධව නැවත දත්තයක් දාගන්නවා දැන් මොලේට ආහාර වශයෙන් තැන්පත් වෙනවා ඒකත් ගිහිල්ලා ඔබ මේ දකින රූප අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා. එහෙම නැත්නම් මේක මායාවක් කියලා. මේක මායාවක් මේකට මම අහු නොවි සිටියොත් මට දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව වලින් ගැලවෙන්න පුළුවන් කියලා. ඒතර මේකට ස්නායු විද්‍යාව කියන නම තමයි සිනැප්ටික් ප්ලාස්ටිසිටි එහෙම නැත්නම් සයිනැප්ටික් ප්ලාස්ටිසිටි එහෙම නැත්නම් බ්‍රේන් ප්ලාස්ටිසිටි කියලා. දැන් මේ අවස්ථාවේදී මොකද මේ අලුත් දත්ත හැදීමේදී කාරණා තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ඔබගේ නියුරෝන එහෙම නැත්නම් ස්නායු දිගේ මේ දත්ත ගමන් කිරීම වේගවත් වෙන්න පටන් ගන්නවා. දෙවෙනි එක තමයි වැඩියෙන් මේ ස්නායු ශෛල හැදෙන්න පටන් ගන්නවා මේ මාර්ගය තුල. තුන්වෙනි එක තමයි මේ ස්නායු ශෛලවල අනිත් ස්නායු ශෛලත් එක්ක දෙන සම්බන්ධතාවය එන්න වැඩි වෙනවා. එතකොට දැන් අලුතෙන් හයිවේ එකක් කපා ගන්නවා මේක මායාවක් කියන දත්තය මත ප්‍රෝටීන් වලින් පාරක් කැපෙනවා මොළය තුල. ආහාර වලින් මොළය තුල පාරක් කැපෙනවා. එතකොට මේක තුල සික්කති විහෙරති. ශික්ෂණය වෙනකොට විහෙරති වාසය කරනකොට මේ මාර්ගයේ එන්න පුල්ල මේක හයිවේ එකක් වගේපත් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා භාවිතා බහුලීකත. මේක නැවතනවත භාවිතා කරනකොට මෙම අලුත් පාර දැන් වේගෙන් යන්න පටන් ගන්නවා. මේ අතර තව දෙයක් වෙනවා. අර පරණ පාර දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒ තියෙන පාරේ තියෙන ගමන් මාර්ගයේ පොඩ අහිරම ඒ සෛල වල සම්බන්ධකම් අඩු වෙනවා. ඒ සෛල තුලින් තියෙන පාර මොට වෙන්න පටන් ගන්නවා. මේක තමයි නියුරෝ සයන්ස් වල සිනැප්ටික් ප්ලාස්ටිසිටි එහෙම නැත්නම් නියුරෝප්ලාස්ටිසිටි කියලා විස්තර වෙන්නේ. එතකොට බුද්ධ දර්ශනයට මේ විද්‍යාව බොහොම සම්බන්ධයි. බුදුහාමුදුරුවෝ මේක තමයි කිව්වේ පටිච්චසමුපාදය පස්සති කරන්න, සික්කති විහෙරති කරන්න, භාවිතා බහුලී කතා කරන්න. එතකොට ඔබට මේ දුක්ඛ දෝමනස් ශෝක පරිදේව උපායාස ඇතිවීමෙන් ඔබට ගැලවෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔබට කවදාවත් යදලා වැඳලා පුදලා ඉල්ලලා බාරහාර ඔප්පු කරලා ප්‍රාර්ථනා කරලා මේකෙන් ගැලවෙන්න බෑ. පටිච්චසමුපාදය පස්සති ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පමණයිමයි ඔබට මේකෙන් ගැලවෙන්න පුළුවන්. බුදුවරයෙක් ඇවිල්ලා දේශනා කරන්නේ මේ දේශනාවමයි. ඒ වගේම තව එකක් තියෙනවා කියන්න. දැන් මෙතන සත්‍ය පුදුලෙක් ඉන්නවා කියලා අපි තේරුම් ගත්තොත් එහෙම. දැන් ඔබ නම් මේ සිතිවිලි නිර්මාණය කරන්නේ. ඔබ නම් මේ සිතිවිලි පාලනය කරන්නේ. එහෙමනම් ඔබට කවදාවත්ම දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද ඔබ කවදාවත් ඔබේ මොලේ දුක් සිතිවිලි, දුක පිළිබඳ සිතිවිලි හැදෙන දත්ත තැන්පත් කරන්නේ
ඔබ කිසිම අවස්ථාවක මොලෙන් සිතිවිල්ලක් එන්න දෙන්නේ නැහැ දුක් සිතිවිල්ල. ඔබ එහෙනම් නිෂ්පාදනය කරන්නේ සැපසිතිවිලි පමණයි, සුඛසිතිවිලි පමණයි. ඔබ හැදෙන්න දෙන්නේ, ඔබ එහෙමනම් මොලේ තැන්පත් කරන්නේ සුඛසිතිවිලි එන දත්ත පමණයි. ඊට අමතරව ඔබ මොලයට කිසි වෙලාවක අවස්ථාවක් දෙන්නේ නැහැ බාහිර ආරම්භණයක් ස්පර්ශ වෙච්ච වෙලාවක දුක් සිතිවිල්ලක් හටගන්න. ඒකෙන් ඔබට හොඳටම තේරෙනවා මේක ඔබගේ අනුදැනීමකින් තොරව වෙන කාර්යයක්. ඒ හින්දා මේක තියෙන්නේ ඔබට නිරීක්ෂකයෙක් වශයෙන් බලාගෙන ඉඳලා, බාහිරයෙන් බලාගෙන ඉඳලා ඔබට මේක තේරුම් ගන්න විතරයි. මං හැම වෙලේම කියනවා මගේ ලෙඩුන්ට, මං හැම වෙලේම මගෙන් සේවය ගන්න ලෙඩුන්ට මං කියනවා try to be an independent observer of your own mind කියලා. සමහරවිට මේක තේරෙනවා. මං කියනවා මේක බලන් ඉන්න සිත දිහා. සිත ඔබගේ කියලා බාර ගන්න එපා. You try to behave as an independent observer of your own mind. හොඳයි, ඔබත් පටිච්චසමුප්පාදය හදාරන්න. සික්කති විහෙරති. ඔබත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න. පස්සති. ඔබ ශික්ෂණය වෙන්නේ තුලින් සික්කති. ඔබ වාසය කරන්න විහෙරති. ඔබ භාවිතා බහුලීකතා පටිච්චසමුප්පාදයම පාවිච්චි කරන්න. ඔබට එන සෑම සිතුවිල්ලක්ම ඔබ විශ්ලේෂණය කරලා, විදර්ශනා කරලා, විමසා බලන්න. මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා. ඔබට අනිවාර්යයෙන්ම දුක්ඛ දෝමනස ශෝක පරිදේවයන් උපායාසයන් ඉවත් කරගන්න, ඉවත් වෙන්න කරගන්න පුද්ගලෙක් ඉන්නවා. ඉවත් වෙන්න මේක හේතු වාසනා වෙනවා. අපි ආයෙත් හම්බ වෙමු. ආයෙත්